ආයුෂ බොහෝ වෙන්න කියලා SLL කැන්ඩි අදත් ඔයගොල්ලන්ට ආදරෙන් සුවපතන ගමන් ලස්සන වීඩියෝ එකක් ලස්සන නොවුනත් හරබර වටිනාකමක් තියෙන වීඩියෝ එකක් අරන් එනවා. පින්තූර තුනකට ඩොලර් 27000ක් හොයාගන්න පුළුවන් විදිහක් ගැන හොයාගන්න පුළුවන් කියලා දැනගත්තාම ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? වව් කියවෙයිනේ. හරි, මේ ඉස්සරවම පෙන්නන්නේ ඒ ෆොටෝ තුන. ඉතින් ඒ ෆොටෝ තුන බලලා ඊට පස්සේ පුංචි ඉන්ට්‍රෝ එකකින් පස්සේ යම් විස්තරයට වැඩි කතා නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් ඒ සමහර ඒ මැසේජ් ඇවිල්ලා තියෙන ඉංග්‍රීසියෙන් ඒ ඉංග්‍රීසි මම දන්නවා ගොඩක් අයට පුළුවන් ඔන්ලයින් ජොබ් මොකක් හරි කරනවා නම් සාමාන්‍ය ඉංග්‍රීසි දැනීමක් තියෙනවනේ. එහෙම නැත්නම් ඔය දන්න කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහන්න. එතකොට ඕගොල්ලන්ට කියලා දේවි. ඉතින් බලමු නේද වීඩියෝ එක. මේකෙන් ඕගොල්ලන්ට ලස්සන අත්දැකීමක් ගන්න පුළුවන්. ඒකින්ද ස්කිප් කරන්නේ නැතුව වීඩියෝ එක බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බර්ගර් ජෝසප් ඊග කියන කෙනා තමයි මට මේ මැසේජ් එක මගේ මැසෙන්ජර් එකට එවලා තියෙන්නේ. මගේ ආර්ට් වර්ක් තුනක් එයා දැක්කා. ඒ තුන ඩොලර් 39000කට එකක් ඩොලර් 13000 ගානේ මිලදී ගන්න එයා කැමති වෙලා තිබ්බා. මට එකපාරටම වව් කියලා මම දාපු මැසේජ් එක තමයි අවංකවම ඇත්තද කියලා. ඊට පස්සේ එයා මට ආරාධනා කරලා තිබ්බා එයාගේ ටෙලිග්‍රෑම් ලින්ක් එකට, ඒ කියන්නේ ටෙලිග්‍රෑම් එකට එන්න කියලා. ඉතින් මං හා කියලා එයාගේ ලින්ක් එක ඉල්ලගෙන ටෙලිග්‍රෑම් එකට සෙට් වුණා. රයිට්. ඊට පස්සේ එයා ටෙලිග්‍රෑම් එකේ මට එවලා තිබ්බා ලින්ක් එකක් වෙබ්සයිට් එකට යන්න. ඉතින් මම එයා කියපු විදිහට ඒ දේවල් ඒ විදිහටම කරගෙන ගියා කියන්නකෝ. ඉතින් ඒක එයා මට එවලා තිබ්බ ලින්ක් එක තමයි Excel Art Market කියන එක තමයි එයා මට එවලා තිබ්බ ලින්ක් එකේ තිබ්බේ. ඉතින් ඒකේ විස්තර තියෙනවා. ඒක ඔයගොල්ලන්ට මේවා නවත්තලා හිමීට කියවලා බලන්න පුළුවන්. ඉතින් මම ඒ කියපු විදිහට ඒකට ගිහිල්ලා මම මගේ ඒ තිබ්බ පින්තූර තුන ඒ අවශ්‍ය විදිහට අප්ලෝඩ් කරා. ඉතින් ඒකල යාට ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම එවන්න කිව්වා. ඉතින් මමත් යවුවා. යවලා ඒ ප්‍රොසෙස් එක වෙන දිහා බලාගෙන පොඩ්ඩක් ඉවසගෙන හිටියා. ඊට පස්සේ එයා මගෙන් විඩින් වීඩියෝ අහනවා කොහොමද හරිද වැඩේ මෙහෙමයි කියලා. ඊට පස්සේ ස්ක්‍රීන්ෂොට් ඉල්ලනකොට මම දෙනවා. අර එයා එක විදිහව කියනවා මෙන්න මේ විදිහට කරන්න කියලා. ඒක මහ ලොකු දෙයක් නෙවෙයිනේ. බට්න අධ්‍යයක් ඔබලා එහෙම කරන එක විතරනේ තියෙන්නේ. ඉතින් මම ඒ ටිකත් කරලා බලාපොරොත්තු සහගතව බලාගෙන හිටියා. ඩොලර් 27000ක් නේ පොඩි දෙයක් නෙවෙයිනේ. දැන් ස්කිප් කරන්න නැතුව බලාගෙන යන්න. ඉතින් ඊට පස්සේ එයා කිව්වා එයා මගේ ඒ ආර්ට් වර්ක් තුන මිලදී ගන්නකම් පොඩ්ඩක් ඉන්න කියලා. ඒ කියන්නේ එයා ඒක පර්චේස් කරනකම් මට ඉන්න කියලා. ඊට පස්සේ එයා එවලා තිබ්බා මෙන්න මෙහෙම රිසිප්ට් දෙක. ඒ කියන්නේ පර්චේස් කරලාම ඒ හම්බෙන රිසිප්ට් දෙක එක ඩොලර් 13000 ගානේ වගේ ඒක තිබ්බා. මම ඒකත් මේ දාලා තියෙනවා. අජිත් පෙරේරා කියන්නේ මගේ නම. මගේ අජිත් පතිරණ පෙරේරා කියන Facebook ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මෙන්න ඊට පස්සේ මම ආපහු ඒ Excel Art Market කියන එකට ලොග් වෙලා මගේ බැලන්ස් එක මොකද්ද කියලා බලනකොට තිබ්බා ඩොලර් 27300ක්. ඒක ලංකාවේ මුදලින් කීයක්ද කියලා පොඩ්ඩක් හිතන්නකෝ. වව් කියවෙන්නේ නැද්ද කියලා. ඉතින් කාටද හිතෙන්නේ නැත්තේ? ඒ වුණත් මම දන්න හින්දා යථාර්ථය මම එච්චර ඉතින් ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ ඉතින් මගේ බැංක් ඩීටේල්ස් ඉල්ලුවා. මම ඒ ටික දුන්නා. මගේ විශ්ව account එකක් තියෙන හින්දා දුන්නා. මම දන්න එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරොත් විනාඩි 2ක් 3ක් ඇතුළත ඒ සල්ලි ලැබුණා කියලා බැංක් එකකින් එනවා SMS එකක්. ඒක ඔන්ලයින් බැංකින් කරන ඕන කෙනෙක් දන්නවා. ඔයාලත් දන්නවා. ඉතින්
ඊට පස්සේ ඒක පරක් වෙන ඉඳ මම ඇහුවා මොකද මේ තාම පරක් කියලා. ඊට පස්සේ එයා මට කිව්වා WhatsApp ලකුණ තියෙනවා අන්න ඒකට ගිහිල්ලා ඒක ක්ලික් කරලා ගිහිල්ලා බලන්න එතනින් ඔයාට උදව් කරයි මෙහෙමයි කියලා. පස්සේ මං ගියා. හිටියා විනාඩි 10ක් විතර. ඊට පස්සේ ආව මැසේජ් එකක්. ඒ මැසේජ් එකේ තියෙනවා මට ඩොලර් 400ක් දාන්න කියලා. මොකද ඒක අඩු කරගන්නත් බෑ මට ගෙවන මුදලින් ඒක ඕනේ කියලා. මේ තියෙන්නේ මැසේජ් එක. right? ඊට පස්සේ මම දායිද ඩොලර් 400ක් 1,20,000ක් විතර. ඉතින් ඒක නිසා මම ඕගොල්ලන්ට කියන්නේ අහුවෙන්න එපා. ඔන්ලයින් ජොබ් ඔෆර් කරන අය 100%ක් එහෙම කියන්නේ නැතුව 99.9%ක්ම කියමුකෝ. ඒ 9.9%ම වංචකාරයෝ. මේක අත්දැකීමෙන් කියන්නේ මම ගාව සාක්ෂි තියෙන ඕන තරම් මම මේ ටිකට මේ වීඩියෝ ඔයගොල්ලන්ට අරන් එන්නම්. ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න. ඔයගොල්ලෝ මොකක් හරි online job එකක් කරනකොට ඒක බැලුවොත් ඔයගොල්ලන්ට තේරෙයි කරන්න ඕනේ මොකද්ද කියලා. මොකද මේ සල්ලි දාලා කෙලව ගත්ත අය ගොඩක් ඉන්නවා. නොකිය ඉන්න අයත් ඉන්නවා. කියන අයත් ඉන්නවා ලැජ්ජා නැතුව. ඒ වුණත් අහු නොවි ඉන්න කියලා තමයි SL එලකිරි කැන්ඩි ඕගොල්ලොන්ට කියන්නේ. මෙහෙම සල්ලි එහෙම දෙනවා නම් එයාට ඒ ෆොටෝ තුන ගත්තා කියලා ඕනනම් ස්ක්‍රීන්ෂොට් එකක් දාලා කපලා කොටලා ඒක ගත්තා කියලා මං හොයන්න යන්නේවත් නඩු දාන්න යන්නේවත් නැහනේ. මට ඒක මතකත් නැහැ. ඉතින් ඒක නිසා ඒක මුලින්ම මට දැනුණා මේක නම් පුතෝ රෙදි දෙන විදිහක් මට තියෙන කපලා මහලා ඇඳ ගන්න විතරයි කියලා. ඒ දැනගෙන තමයි මං කරේ. මුලින්ම මං ඒක නොකීවේ ඕගොල්ලොන්ට වීඩියෝ එක බලන්න හිතෙන්නේ නැති වෙයි කියලා. ඒ කොහොම වුණත් ඕගොල්ලොන්ට මං එලකිරි කැන්ඩි අපේ YouTube එකකින් job offers මොකුත් ඒ ගැන කියන්නේ නැහැ. ඒවා කරන්න පුළුවන් ලස්සන මිනිස්සුත් ඉන්නවා ලංකාවේ. මම දැකලා තියෙනවා අර පුංචි මල්ලි කෙනෙක් එහෙම ඉන්නවා. ඒගොල්ලෝ ලස්සන මේවා කියනවා මෙච්චර ගාණක් හොයන්න පුළුවන් මෙහිමයි කියලා. ඒවා මේ වගේ ගාණක් දෙන්නේ නැහැ. මේ වගේ ලොකු ගාණක් දැක්ක ගමන් ඕගොල්ලෝ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද මේකට පස්සේ ඒ ඩොලර් 400 මං කියව මං සතයක්වත් දෙන්නේ නැහැ. මං ගොඩක් දුප්පත් කියලා. ඊට පස්සේ ආ කියනවා ඩොලර් 250ක්වත් දාන්න ඉතුරු එක දාලා මං ඔයාලට උදව් කරන්නම් කියලා. ඒ කියන්නේ අර අපි ඉස්කෝලේ යන කාලේ කියන්නේ දඹුලු හිඟන්නෝ කියලා අන්න ඒ වගේ හිඟන හොර 70 කොටින්ම කියනවා නම් උන්ට කීයක් හරි අන්තිමට දැම්බා ඩොලර් 200ක් හරි දාන්න මෙහෙමයි කියලා. මං කිව්වා ඩොලර් 200 නෙවෙයි සතයක්වත් දාන්න නැහැ කියලා. ඊට පස්සේ මං කියපු සමහර වචන මේකේ මං දාලා නැහැ. මං සමහර ඒවා මේ ඒවා අයින් කරලා තියෙන මොකද ඒක ලස්සන නැති නිසා. මොකද ඒක සමාජ මාධ්‍යයක මේ පෙන්වන්න ඕන වචන නෙවෙයි. ඒ වුණාට ඒවා කියවෙනවනේ. ඕගොල්ලන්ටත් කියවෙනවනේ මොනාරි ලොකු වැරද්දක් වුණාම මෙහෙමයි කියලා. ඉතින් ඒවා ඒ වගේ භාෂා මං එහෙම කරන්න කැමති නෑ. සමහර YouTube වල කීවට කුණුහරුප අපි ඒක සාමාන්‍යයෙන් එහෙම නෑ. ඒ වගේ දෙයක් මට රෙකෝඩ් කරන්නත් බෑ. මම ඒ වගේ දෙයක් දාන්නෙත් නෑ. කොහොම වුණත් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මං කියන්නේ මේ වගේ තව ගොඩක් තියෙනවා මං ගාව සාක්ෂිත් එක්ක එන මැසේජ්. මගේ Facebook එකේම තියෙන ඕන තරම් මෙන්න මේ වගේ රීටයිප් කරන්න එහෙම නැත්නම් ට්‍රාන්ස්ලේට් කරන්න ඒ වගේ ඒවා. ඒවට ගෙවන ගණන් ඔයගොල්ලෝ ඇහුවොත් ඒවා ලංකා මුදල ලක්ෂ 12 13 අන්න ඒ වගේ ගණන්. ඉතින් ඒකට ඒගොල්ලෝ ගෙවන්න ඉල්ලන්නේ එක්කෝ ෆ්‍රීලාන්සර් ID එකක් අන්තිමට මුකුත් ඕනේ නැහැ කියලා අන්තිමට එහෙම එකට මෙන්න මෙච්චර ගාණක් ගෙවන්න කියලා. මේවා ගොඩකට ලංකාවේ ඉන්න හිපාටු හොර ගෙඩියොත් සම්බන්ධ වෙලා ඉන්නවා. උන්ගේ අන්තිමට දාන්නේ උන්ගේ account numbers. කියන අපිට එහෙනම් සල්ලි දාන්න බෑ. හැබැයි අපි දාන්න ඕනේ ලංකාවේ ඉන්න උන්ට සල්ලි. ඒ සල්ලි දැම්බට පස්සේ ඒගොල්ලෝ disappear වෙනවා. ඒ කියන්නේ ආයපව හොයාගන්න නැති වෙන්න ඒ accounts උත් නැහැ මුකුත් නැහැ. ඉතින් ඒකින්ද පරිස්සම් වෙන්න ආදරණීය සහෘදයනි මං ආදරණීය ඉල්ලීමක් කරන්නේ මේ වගේ ජොබ් එකක් කරනවා නම් සල්ලි දාන්න පෙළඹෙන්න එපා. මුලින්ම අහන්න කීයක් ගෙවන්න ඕනද මගේ වැටුප ගන්න මොනවා හරි ගෙවීමක් කරන්න තියනවද කියලා. හැබැයි ඒගොල්ලෝ කියන්නේ මොකුත් ගෙවන්න නැහැ කියලා. හැබැයි අපි වැඩේ කරලා ඉවරුනාට පස්සේ තමයි ඒගොල්ලෝ පටන් ගන්නෙ මෙන්න මෙච්චර ගාණක් ගෙවන්න මේක දාන්න මෙහෙම දාන්න කියලා ඒ ගාණත් අඩු කරනවා. පස්සේ අන්තිමට ඩොලර් 50ටත් ඒගොල්ලෝ ඒක බාගේන් කරනවා. කියන්නේ ඒක අඩු කරනවා. ඒගොල්ලොන්ට කීයක් හරි ඕනේ. ඒ තරම් හිඟන හොරු ඉන්නේ. අන්න ඒගොල්ලොන්ගෙන් පරිස්සම් වෙන්න කියලා ආදරණීය ඉල්ලීමක් කරමින්
මේ වීඩියෝ බැලුවට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. පරිස්සම් වෙන්න, subscribe කරලා like එකක් දාගෙන යන්න. තව ගොඩක් වීඩියෝ තියෙනවා මීටත් වඩා රසවත් ඒවා. අන්න ඒවත් මම අරන් එන්නම්. ඒවා බලන්න, දැනුවත් වෙන්න, පරිස්සමට සල්ලි හම්බ කරන්න පුළුවන්. හැබැයි මේ හොරුන්ට අහුනොත් අතේ තියෙන ගාන කෙලවෙනවමයි. ඒකින්ද දෙපාරක් නෙවෙයි 7-8 පාරක් හිතන්න, දන්න කෙනෙක්ගෙන් අහන්න නැතුව හරි පොඩි ගානන්නේ මෙහෙමයි කියලා දාන්න එපා. කෙලවෙනවම තමයි. ඒකින්ද බැලුවට ගොඩක් ස්තුතියි. ආදරේ ඔයගොල්ලොන්ට. ඔයගොල්ලෝගේ සල්ලි ඔයගොල්ලෝ හම්බ කරන්නේ ගොඩක් මහන්සි වෙලා ඉඳලා. ඒවා පරිස්සම් කරගන්න, සතුටින් ඉන්න. SLR කිරි කැන්ඩි ආදරේ ඔයාලට ගොඩක්.